ආයිබෝවන්. ඉතින් ඔන්න සුපුරුදු පරිදි අදත් මම ඉතාමත් සුවිශේෂී වීඩියෝ එකක් අරගෙන තමයි ඔයගොල්ලන් හමුවට එන්නේ. මේ වීඩියෝ එක ඇත්තටම කිව්වොත් ලංකාවේ මේ දවස්වල සිද්ධ වෙන ස්කෑම් එකක් ගැන ඔයගොල්ලන් දැනුවත් කරන්න තමයි විශේෂයෙන්ම අරගෙන එන්නේ. ඉතින් මේ ස්කෑම් එක විවිධ නම් වලින් විවිධ මුහුණුවරයන්ගෙන් ලංකාව පුරා අද වසාගෙන තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මගේ සමීප පුජ්‍යලයක් ලද අත්දැකීමක් සම්බන්ධයෙන්. ඉතින් මේකෙදි මේ මිනිස්සු කරන්නේ මිනිස්සුන්ගේ කෝටි ගාණක සල්ලි නිකම්ම උදුර ගැනීම. ඉතින් මේ ස්කෑම් එකට කොහොමද මිනිස්සු ඒගොල්ලෝ ඇදලා ගන්නේ, කොයි විදිහටද මිනිස්සුන්ව ඒගොල්ලෝ හසුරවන්නේ කියන එක ඒ මගේ මිත්‍රයාගේ අත්දැකීමත් එක්ක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් මේක විවිධ නම් වලින් විවිධ මුහුණුවරයන්ගෙන් මේක එක එක කට්ටිය ජාවාරමක් විදියට කරගෙන යනවා. හැබැයි මේ මොන නමින් ආවත් මේකේ ඇතුළාන්තය එකම සිද්ධාන්තයක් තමයි මේගොල්ලෝ සිද්ධ කරන්නේ. ඉතින් මේකේ මෙයාට ඇවිල්ලා තියෙන්නේ Universal Pictures කියන එකක් තමයි මෙයාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි මේගොල්ලෝ කරන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් හරහා තමයි මිනිස්සුන්ව සම්බන්ධ කරගන්නේ. මෙහෙදි කරන්නේ මේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉස්සරෝම සම්බන්ධ කරන්නේ ගැහැණු ළමයි තමයි කතා කරන්නේ. කතා කරනවා කියන්නේ ඒගොල්ලෝ මැසේජ් දානවා. මැසේජ් දාලා කට්ටියට ඒක අර ඒ මැසේජ් වල රිප්ලයි කරන ආකාරයට තමයි මේගොල්ලෝ මැසේජ් දාන්නේ. රිප්ලයි කරන තුරුම මේගොල්ලෝ මැසේජ් කරනවා. ඉතින් මේගොල්ලෝ කියනවා මෙහෙමයි ඕගොල්ලන් කරන්න කිසිම දෙයක් නැහැ. ඕගොල්ලන්ගේ account එකට නිකම්ම සල්ලි එන ක්‍රමයක් තමයි මේක. එහෙම කියලා තමයි මුලින්ම මෙයාලා කරන්නේ. ඉතින් මෙහිදී මෙයාලා කියන්නේ ඔයාට තියෙන්නේ pictures promote කරන්න තමයි තියෙන්නේ. වෙන කිසිම වැඩක් කරන්න නැහැ. එහෙම කියලා මේගොල්ලන්ම ඉස්සෙල්ලා ඔන්න account එකක් හදලා පාස්වර්ඩ් එකකුත් දාලා ඔක්කොමත් කරලා ඒගොල්ලොම ලෑස්ති කරලා දීලා ඊට පස්සේ මෙයා අර විදියට pictures එකින් එක ඒක විනාඩි 5ක්වත් දැන් නැති පොඩි වෙලාවකදී කරලා ඉවර කරන්න දෙනවා. පොඩි ටාස්ක් 20ක් විතර. ඊට පස්සේ account එකට ඒක කරලා වෙනකොට ඔන්න account එකට ඔයාගේ සල්ලි ආවා කියලා 3000ක් 4000ක් වගේ ගාණක් නිකම්ම account එකට ඒගොල්ලෝ දාලා දෙනවා. ඉතින් ඔය විදිහට පළවෙනි දවසේ ඉවරුණාන් පස්සේ මේගොල්ලෝ කරන්නේ ආය දෙවෙනි දවසෙත් ඔන්න අදත් ඔයා වැඩ පටන් ගන්න කියලා පොඩි ගාණක් දාන්න. ඔයා 35000ක් එහෙම නැත්නම් 70000ක් වගේ ගාණක් දාන්න. ඊට පස්සේ ඔයාට මේකෙන් සල්ලි ගන්න පුළුවන්. අර විදිහටම සල්ලි දාලා ඉවර වෙලා ඔයා ඊයේ වගේම මේ ටාස්ක් ටික කරන්න. ඒක පොඩි වෙලාවකින් ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයා account එකට සල්ලි ගන්න කියලා කියනවා. ඉතින් දැන් මෙයා මේ විදිහට ටාස්ක් ටික කරගෙන යනකොට දැන් ටාස්ක් 20ක් කරන්න දෙන්නේ. එතකොට ඔන්න මගක් කරගෙන යනකොට 15ක් 16ක් විතර කරගෙන යනකොට එකපාරම එනවා මල්ටිප්ලෙක්ස් එකක් කියලා. ඉතින් යා ඊට පස්සේ මල්ටිප්ලෙක්ස් එකේ 3 ගුණයක්ද 4 ගුණයක්ද ඔන්නෝම කියලා තමයි යටාව කිව්වේ. ඉතින් මේ මල්ටිප්ලෙක්ස් එක මෙයා කැමති එකක් දාපු ගමන් ඊට පස්සේ එනවා මල්ටිප්ලෙක්ස් එක කියන්නේ වට මේ අර account එකේ දැන් මෙයාට පෙන්නන ගාන වගේ 3-4 ගුණයක් වැඩි කරලා තමයි account එක ඒ වෙලාවට පෙන්වන්නේ. ඉතින් ඒක ගන්න ඔයාගේ account එකේ පොඩි ඍණ ගාණක් ඇවිත් තියෙනවා. ඔයා මේ ගාණ දැම්මන් පස්සේ ඔයාට අච්චර ලොකු ගාණක් ගන්න පුළුවන් කියලා පෙන්නනවා. ඉතින් අර 35000ක් වගේ දාපු කෙනෙකුට අන්තිමට ගන්න පුළුවන් ගාණ 1 ලක්ෂ ගාණක් අන්න ඒ වගේ ගාණක් පෙන්නනවා. එතකොට මෙයා තව 50000ක් අන්න ඒ වගේ ගාණක් දාන්න කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මෙයා ඉතින් කොහොම හරි කරලා ආපහු අර 50000ක් දානවා. දාලා ඉවරනම් පස්සේ යාට අර වගේ ගාණක් ගන්න පුළුවන් වෙනවා. අර ටාස්ක් ටික ඒ ටාස්ක් 20ම කරලා ඉවරනහම එයාට එතකොට ඒ ගාණ ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආයෙත් දවසකට දෙකකට විතර පස්සේ දැන් ආයෙත් අර විදිහටම 35000ක් දාලා කරගෙන යන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඔන්න ඊට වැඩි ගාණක් දාලා හරි කරගෙන යන්න කියලා කියනවා. ඉතින් ඒ වෙනකොට සමහරු දැන් මේකට ආසාවෙන් ලොකු ගණන් දාලා ලක්ෂ 2ක් 3ක් ඔන්න වගේ ගණක් දාලා සමහර වෙලාවට මේ පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පටන් අරගෙන කරගෙන යනකොට ආයෙත් අර විදිහටම මල්ටිප්ලෙක්ස් එන්න ගන්නවා. ඉතින් අන්න ඒ වගේ ආයෙත් මල්ටිප්ලෙක්ස් එකක් ආවොත් එයාට ඊට පස්සේ අර ගාන වගේ ලොකු 3-4 ගුණයක අර දාපු ගාන වගේ 3-4 ගුණයක මුදලක් පෙන්නනවා. මෙන්න මේ ගාන ඔයාට ගන්න පුළුවන්. ඔයාගේ මේ ෂෝ පාස් ඒගොල්ලන්ගේ තියෙන ටාස්ක් ටික කරලා ඉවර වුණාම මෙන්න මේ වගේ ගාණක් ඔයාට ගන්න පුළුවන් කියන එක ඒකේ
පෙන්නනවා. හැබැයි ඒත් එක්කම එයාගේ account එක රින වෙලා පෙන්නනවා. එතකොට ඒ රින ගාන සමහර වෙලාවට දාපු ගාන වගේ 3-4 ගුණයක් වෙනවා. එතකොට අන්න ඒ ගාන මෙයා අතින් දාන්න ඕනේ අර පෙන්නන ගාන ගන්න. පෙන්නන ගාන ඊට වඩා ලොකු ගානක්. ඉතින් ඒ ගාන ගන්න අර ගාන අතින් අර රින ගාන අතින් දාන්න ඕනේ කියලා තමයි මේකේ පෙන්නන්නේ. ඉතින් එතකොට එයාගේ අර ටාස්ක් ටික ඉවර කරන්නේ නැතුව සල්ලි ටික ගන්නත් බෑ. ඇවිල්ලා තියෙන සල්ලි ටික ගන්නත් බෑ. කොහොමද රින ගානක් පෙන්නන නිසා ඒ රින ගාන දාලම තමයි යට ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට ඊට පස්සේ දැන් අර අඳුන්නලා දුන්න ලේඩිට කතා කරාම එයා ලේඩි කියනවා කස්ටමර් සර්විස් එකට කතා කරන්න. ඔයාගේ ඒ ආව ස්ක්‍රීන්ෂොට් එක මට දාන්න. මම මේක බලලා ඔයාට කියන්නම් කියලා. එතකොට ඉතින් එයා කියනවා ඔයා හරි වාසනාවන්තයි. ඔයාට මේ අද මල්ටිප්ලෙක්ස් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ ඔයාට ලොකු ගාණක් ගන්න පුළුවන්. ඔයා මේ පෙන්නන ගාන අතින් දැම්මොත් මීට වඩා ලොකු ගාණක් ගන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ ඉතින් අර වැඩියෙන් දාලා අතින් කියනවා. ඊට පස්සේ කස්ටමර් සර්විස් එකට කතා කරන්න කියනවා. කස්ටමර් සර්විස් එකෙන්ට ඒගොල්ලෝ ඒ කියන විදිහට එහෙම කතා කරාම ඒකේ කතා කරන මිනිස්සෙක් යාට පේන්නෙත් නැහැ. සමහර වෙලාවට ඒගොල්ලන් කෝල්ස් අරගන්නවා. සමහරවිට මැසේජ් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. එතකොට ඒගොල්ලොත් කියන්නේ මෙයාව දිරිමත් කරනවා. ඔයා සල්ලි දාන්න මෙච්චර ගණක් ගන්න පුළුවන්. මෙහෙම කියලා ඒගොල්ලෝ දිරිමත් කරනවා. ඒකට ලක්ෂ 15ක් ඒ වගේ ලොකු ගණන් වලින් තමයි ඒගොල්ලන් සමහරලාට ඒ මල්ටිප්ලෙක්ස් කියන එක පෙන්වන්නේ. ලොකුම ගණන් වලින් සමහරු ලක්ෂ 20 30 ඒ වගේ ගණන්. ඉතින් ඒත් එක්කම මේගොල්ලන්ගේ තව දැන් ගෲප් එකකුත් ඒ අතර යනවා මේකට සම්බන්ධ වෙලා ඉන්න අයගේ ගෲප් එකක් කියලා. හැබැයි ඒකේ ඉන්නෙත් එයාලගෙම කට්ටිය තමයි. මේ ඒගොල්ලෝ දානවා මම මෙච්චරක් දැම්මා. මම අද ලක්ෂ 20ක් දැම්මා. මට ලක්ෂ 40ක් හම්බුණා. මෙන්න මම දැන් ඒක විත්ඩ්‍රෝ කරා. අන්න එහෙම කියා ස්ක්‍රීන්ෂොට් ඒගොල්ලෝ ඒකට දානවා. එතකොට තව අනිත් අය දාන්න බලන් ඉන්න අය තව මොටිවේට් වෙනවනේ. අන්න එහෙම ක්‍රමයකුත් මේකේ කරගෙන යනවා. ඉතින් කොහොම හරි කරලා එයා දැන් අර දාන්න කිව්ව ලක්ෂ 12 හරි 15 හරි ආයේ ඒ ගණන් දානවනේ. අන්න ඒ දැම්මන් පස්සේ ඊට පස්සේ යන ටාස්ක් කරගෙන ආයෙත් යනවා. ඒ අර ගිහිල්ලා අන්තිම ටාස්ක් එකේදී ආයෙත් මෙයා හිර වෙනවා. එතකොට ආයෙත් දෙනවා ඔන්න මල්ටිප්ලෙක්ස් එකක්. එතකොට ආයෙ මේගොල්ලන්ට කතා කරාම මේගොල්ලෝ කියනවා ඔයාට දෙවෙනි මල්ටිප්ලෙක්ස් එකත් ඇවිල්ලා. ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයාට දැන් බලන්න පෙන්නන්නේ ලක්ෂ 60ක් වගේ ලක්ෂ 50ක් වගේ ලොකු ගාණක් ඔයාට ඇවිත් තියෙන්නේ. බලන්න මට ස්ක්‍රීන්ෂොට් එක දාන්නකෝ කියලා කියනවා. ඉතින් එතකොට ඒ ස්ක්‍රීන්ෂොට් එක දාපුවම මේගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එක බලලා මෙච්චර ගාණක් ඔයාට ඇවිල්ලා තියෙනවා. මේ ගාණ ගන්න ඔයා ලක්ෂ 25ක් දාන්න ඕනේ. මේ ලක්ෂ 25 ඔයා දැම්මොත් ඔයාට මේ ගාණ ගන්න පුළුවන් කියනවා. ඉතින් දැන් අර සල්ලි දාපු කෙනා දැන් ආපහු ලක්ෂ 25ක් හොයන්න එයා වලි කරනවා. සමහර වෙලාවට යාළුවන්ගෙන් ණයට ඉල්ල ගන්නවා. සමහර වෙලාවට එක්ක තියෙන දෙයක් උකස් කරනවා. කොහොම හරි දැන් මෙතන ලක්ෂ 60ක් 70ක් පෙන්නනවනේ. ඒ ලක්ෂ 60 70 ගන්න පුළුවන් නේ ගත්ත ගමන් මට මේ ලක්ෂ 25 හරියට දෙන්න පුළුවන්. අන්න එහෙම මානසිකත්වයෙන් තමයි මෙයා කොහොම හරි මේ දේ කරන්න කොහොම හරි මේ සල්ලි ටික හොයාගන්න ලෑස්ති වෙනවා. ඉතින් එහෙම කොහොම හරි මේ සල්ලි ටික හොයාගෙන මෙයා ආයෙත් මේ account එකට දැම්මන් පස්සේ ඒ වෙන්නේත් එයාට ඒ සල්ලි ගන්න බැරි වෙන එක. ඒ කියන්නේ මේගොල්ලන් සල්ලි දාන්න වැඩි ගණන් පෙන්නනවා. කොහොම හරි මේගොල්ලෝ බලන්නේ කොහොම හරි මෙයාලගෙන් සල්ලි ගන්න. ඉතින් මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකක් කියලා වෙනමම කතා කරනවා. හැබැයි ඉතින් ඒක වෙනමම කස්ටමර් සර්විස් එකක් කියලා මේගොල්ලෝ මේ හසුරවගෙන එහෙම කරන්නේ එකම කණ්ඩායමක් එකතු වෙලා තමයි මේක කරගෙන යන්නේ. මේ කණ්ඩායම තුල ඉන්න කෙනෙක් එක්ක සංවාදයකදී එයා කියලා තියෙනවා මේක මෙහෙම දෙයක් වෙනවා කියන එකත් අරයට කියලා තියෙනවා. ඉතින් මේ පින්තූරේ ඉන්න ලේඩි තමයි මෙයාව සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මේ ලේඩි තමයි මේ විදිහට කට්ටියව සම්බන්ධ කරගන්න ගොඩක් අයට කතා කරලා තියෙන්නේ. ඉතින් මෙයා ගොඩාක් උත්සාහ කරලා තියෙනවා මෙයාගේ සල්ලි වැඩිපුර ගන්න. නමුත් මෙයා ඒකට සල්ලි දෙන්න මැලි වෙලා නැහැ. මෙයා සල්ලි කොහොම හරි දීලා නැහැ. නමුත් මෙයා ලොකු උත්සාහයක් දරලා තියෙනවා ලොකු මුදලක් ලබා ගැනීමේ චේතනාවෙන්. ඊට පස්සේ අපි අර ගෲප් එකේ ඉන්න වෙන කෙනෙකුත් එක්ක කතා කරන් පස්සේ
එයා ලොකු හෙළිදරව්වක් කරා මේක ඇතුළත මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. හැබැයි දැන් ඒ පුද්ගලයාව එයාට කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. මොකද එයාගේ Telegram group එක delete account කියලා තමයි පෙන්නන්නේ. කිසිම දෙයක් එයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේ පින්තූරේ ඉන්න කාන්තාව තමයි එයාට කතා කරලා එයා තමයි මේව හසුරවන්නේ කට්ටියව හසුරවන්නේ මේ කාන්තාව තමයි. ඉතින් මේ වගේ මිනිස්සු ඇයි මේ වගේ මිනිස්සුන්ට ඇයි හිතක් පපුවක් නැත්තේ අමාරුවෙන් හොයන සල්ලි මේ වගේ දේවල් වලට ඇදලා ගන්න. ඇත්තටම තව මිනිස්සෙක් කීයක් හරි වැඩිපුර හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි නොදන්න මිනිස්සු මේ වගේ දේවල් වලට සල්ලි දාන්න යොමු වෙන්නේ. ඉතින් එහෙම කියලා මේ වගේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි මේගොල්ලන් මේ විදියට සූර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසාම තමයි මම මේ ලෙඩිගේ පින්තූරය මේකේ පළ කරේ. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ඒ කස්ටමර් සර්විස් කියන එකේ ඒගොල්ලන්ගේ ඒ හදලා තියෙන ඒ කස්ටමර් සර්විස් කියලා ඒ කතා කරන්නේ එයාලම හදාගත්ත කීප දිනක එකතු වෙලා හදාගත්ත ගෲප් එකක් තමයි තියෙන්නේ. එහෙම වෙන වෙනම කස්ටමර් සර්විස් එහෙම කියලා කොහෙවත් එහෙම දේවල් නැහැ. මේක කරන්නේ මේගොල්ලෝ ඒ වෙලාවට කස්ටමර් සර්විස් එකකින් කියලා එක්කෙනෙක් කතා කරනවා. එතකොට කෝඩිනේටර් කියලා තව කෙනෙක් කතා කරනවා. අන්න ඒ විදිහට තමයි මේගොල්ලන් කරගෙන යන්නේ. මේක තනිකරම ස්කෑම් එකක්. ඉතින් මේ වගේ Telegram group හරහා Telegram වලින් වලට මැසේජ් ආවොත් කිසිම වෙලාවක ඒවට රිප්ලයි කරන්න යන්න එපා. විශේෂයෙන්ම මේ පින්තූරේ ඉන්න ලේඩි හොඳට මතක තියාගන්න. ඉතින් ඒ වගේම එයා අනිත් අය කන්ටැක්ට් කරගන්න පාවිච්චි කරන එයාගේ Telegram group එක ඒකේ නම්බර එකක් ඒකේ දිස් වෙන්නේ නැහැ. එයාගේ නමයි ඊට අමතරව අපිට ඒකේ QR code එක දිස් වෙනවා. ඉතින් මම මේ QR code එකත් මේකේ දාලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ අර customer service කියන එකේ ඒකෙත් customer service එකක් කියලා මේගොල්ලන්ගේ කොහොමත් නැහැ. ඒක එයාලා එකතු වෙලා 3-4 දෙනෙක් එකතු වෙලා කරන ජාවාරමක්නේ. ඉතින් ඒකේ ඉන්න එක්කෙනෙක් තමයි customer service කියලා වෙනම බොරුවට මේව කරලා කතා කරන්නේ. මෙයාලා කියන්නේ USA වල තියෙන කම්පැනි එකක්. එන්න එහෙම කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් මේ ලේඩිගේ පින්තූරෙත් එක්කම දාපුවාම මේ වගේ මිනිස්සු ආයෙත් මේ වගේ වැඩ නොකරාවි කියලා හිතලා තමයි ඇත්තටම මේ පින්තූරෙත් එක්කම ඒගොල්ලන්ගේ නම හැම දෙයක්ත් එක්ක මේකේ පළ කරන්න හේතුව. ඉතින් ඔයාලගේ යාළුවෝ නැන්දෑයෝ ඕනම කෙනෙක් මේ වගේ දෙයකට සමහර වෙලාවට අහු වෙන්න පුළුවන්. සමහරවිට දැන්ටත් අහු වෙලාද දන්නෙත් නැහැ. ඉතින් ගොඩක් අය අපි සල්ලි හොයන මානසිකත්වයේ ඉන්නේ. ඉතින් මේ වගේ දෙයක් කිව්වම සමහර වෙලාවට ඒක ගොඩක් අර කල්පනා කරලා තියෙන කන්න කෙනෙක් අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහර කෙනෙක් අහු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නෑදෑයෝ යාළුවෝ දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරලා මුළු ලංකාව පුරාම මේක ෂෙයා කරලා මෙන්න මේ පින්තූරය මේ කතා කරන කෙනාගේ පින්තූරයයි මෙන්න මේ වගේ දෙයක් වෙනම ලංකාව තුළ එකක් මේක යුනිවර්සල් පික්චර්. හැබැයි තව නම් වලින් තව නම් කීපයකින් මේ විදිහෙම දේ. ඒ කියන්නේ අනිත් නම් වලින් ආවත් ඒවත් මේ විදිහෙම දේවල් තමයි. ඉතින් ඒක දැනුවත් කරන්න මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.